එපා. මම වැටෙන්නේ නෑ. අර බලන්න අතන දේදුනේ ඉන්නවා. දේදුනෝ. කොහමද යකාරි? මම බෙහෙත් පැයට එකතු කරනවා. හැබැයි මට සමන් පිච්ච නැහැ. සමන් පිච්ච පරණ ඕක් ගහ ළඟ තියෙනවනේ. තරංගයක් තියමුද? මුලින්ම යන කෙනා තමයි දිනු. හැබැයි පොළවට අඩිය තියන්න නැතුව යන්න ඕන. ඔයා කලින්ම ගියානේ. ඉන්නවකෝ. පරණේම එකක්වත් ඕනේ. සේරම හරි. සීත කාලෙට ගෑම අලුතෙන් එකතු කරමු. දැම්මම සීත කාලෙට තව කල් තියෙනවනේ. ගිය අවුරුද්දත් ඕකමයි කිව්වේ. ඊට පස්සේ සීත කාලෙට හරියට කන්නත් නැති වුණා. හරි මේ අවුරුද්දේ මම හොඳ කැම ටිකක් එකතු කරන්නම්කෝ. ඔයා බය නැතුව ඉන්න. මං වැඩේ කරන්නම්. ඔයා කොච්චර මහන්සි වුණත් මන් තරම් වේගෙන් අතුවල පැද්දිලා යන්න බෑ. මොනේකට දානේ ගස් වලින් තරඟ තියන්නේ? බිම දිගේ දුවන එක ඊට වඩා ගොඩක් ලේසියිනේ. පැත්තට ගියොත් ආ හිර වෙනවා යකාරි. ඔයා පනින්න දක්ෂ වුණාට මම හිතන්න දක්ෂයි. තේරුණාද? යකාරි මාත් එන්නද සෙල්ලම් කරන්න? ආවට කමක් නෑ. හැබැයි කරදර කරන්න බෑ. අපි කියන්නේ තරංගයක්. ඔයාට කිසිම දවසක මාව පරද්දන්න වෙන්නේ ඔයාට තාසද නේද මං වගේ පාවෙලා යන්න? ඉස්සරහට හත් යනවා. ඔයා හොඳින් නේද? මොකද උනේ? ඔයාට තුවාලද? දැක්කද? මම දිනවා. ඇයි යකාරිතා මාව නැත්තේ? පනින්න දක්ෂය කිව්වට එයා හිමින් වෙන කෙනෙක් වගේ. මේ තියෙන සමන් පිච්ච. රිදෙනවා. ඒකේ එච්චරම බරපතල නෑ. අත කැඩිලා නෑ. ඒත් මම කොහොමද දැන් ගස් නගින්නේ? පාවෙන්නත් බෑ. කකුලට මුකුත් වෙලා නෑනේ. ඇවිදගෙන යන්න. අයියෝ. මගේ නෝනේ දැනගත්තොත් මම මොකක්ද දැනගත්තත්? ඔය මට කිව්වා වගේ කෑම එකතු කරනවද? කතාව විතරයිනේ. අයියෝ, ඔයාට තුවාල වෙලාද? ඔව්නේ. මම මේ අපිට කෑම එකතු කරන අතරේ ලිස්සලා වැටුණානේ. ඒ වුණාට ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. කිසි දෙයක් හරියට කරගන්න බෑනේ. අපෝ, ඔයාගේ නෝන හරිම සැරයි වගේනේ. යකාරි, මොකද්ද මෙතන උනේ? පොඩ්ඩක් ඉන්නකෝ. මේකෙන් වාගේ වේදනාව අඩු වෙයි. විවේක ගත්තම මේක හරියයි. ලොකු දෙයක්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාට ගස් නගලා ගෙඩි කඩා ගන්න බෑ. ඉතින් අපිට පුළුවන් නේ. අපි යාට උදව් කරමු. එන්නකෝ. යා පේනවද? මොකද ගෙඩි තියනවද? ඒයි! අනේ සමා වෙන්න. ඔයාලව මන් දැක්කේ නැහැ. කමක් නෑ මේ කඩපු ටික එයාලට ඇති වෙයි. එහෙනම් මම යනවා. මට තව බෙහෙත් පෙළට හොයාගන්න තියෙනවා. අපි දැන් මේව ඔයාගේ ගෙදරට ගෙනියමු. මේ තුවාල වෙච්ච හම්බාව මට ලේසියෙන් ගොදුරු කරගන්න පුළුවන්. දැන් නම් ඉතින් ඔයාට බැනුම් අහන්න වෙන්නේ නෑ. ඇයි මේ පුංචි පෝනියා? මොකද ඔයා කලබල වෙලා? යකාරි, මොකක් හරි ප්‍රශ්නයක් මට අමුත්තක් දැනෙනවා. ඒයි, කුමා, ඕක නවත්තන්න. අපි ආ බේර ගන්න ඕන පුංචි පෝනියා. බේරගන්න! යකාරි! මාව බේරගන්න! නවතින්න පුමා. එයා තුවාල වෙලා ඉන්නේ අනික යාමගේ යාළුවෙක්.
තමුන් කියන එක මට හොඳට තේරෙනවනේ. ඒක උනේ කොහොමද? මට මේ කැලෑවල් වල ඉන්න ඕනම සතෙක් එක්ක කතා කරන්න හැකියාව තියෙනවා. පේන්නේ නැද්ද එයා තුවාල වෙලා ඉන්නේ කියලා? මට ඒක පේනවා. ඒක තමයි අල්ලගන්න හැදුවේ. මම දවස් ගානක් තිස්සේ ඇවිදිනවා. මට හොඳටම බඩගිනි. ඒක නම් කරන්න දෙන්න බෑ. මම පොරොන්දු යාව ආරක්ෂා කරනවා කියලා. ඒකත් එහෙමද? එහෙනම් මම තමුන්ව ගොදුරු කරගන්නම්. යකාරිට කරදරයක් කරන්න හැදුවොත් එහෙම ඔයාටත් කරදරයක් වෙයි. යකාරී මට බාධා කර පැත්තකට වෙනවා. ඔයා පැත්තකට වෙන්න. අනේ මාව බේරගන්න යකාරී. ඔයා බය නැතුව ඉන්නකෝ. අපි මොකද දැන් කරන්නේ? මේ පූමව රවට්ටලා කොහොම හරි මෙතනින් යවන්න බලන්න ඕනේ. යකාරී මට හොඳ අදහසක් ආවා. අනේ ඔයා අතන මොනවද කරන්නේ යකාරී? ඔතනටම වෙලා ඉන්න. අපි ඉක්මනටම එන්නම්. මේ ගුලවල් හාරලා තියෙන බින්ගේන්නු. මේ පස් වේලිලා. ඒ කියන්නේ මේ ගුලවල් අතෑරලා දාලා. මං හිතපු විදිහ හරි. මේ ගුලවල් එකකට එකක් සම්බන්ධයි. ඔයා හදන්නේ පූමා මේ ගුලවල් වලට වටන්නද? මේ ගුලවල් පොඩි වෙඩිනේ. නෑ. මට ඒකට වෙන අදහසක් තියෙන්නේ. මේකට අනිත් හම්බා වගේ උදව් ඕන වෙනවා. එන්න අපි ගිහින් හොයාගමු. එළියට එනවා. එතකොට මේ කරදරේ ඉක්මනටම ඉවර කරගන්න පුළුවන්. ඔයා මුළු දවසම මෙතන ඉන්නද යන්නේ? කොයි වෙලාවක හරි හම්බාව එළියට එන්නේ. එතකම්ම ඉඳලා මං එයාව අල්ල ගන්නවා. ඔයා මොකටද මෙහෙට ආවේ? කිසි දෙයකට බය වෙන්න එපා. සද්ද කරන්නේ නැතුව අතනටම වෙලා ඉන්න ඕනේ. ඒ පොවා මං ඉඳන් මෙහෙ. මගෙන් බේරිලා පනින්න හිතුවද? කහදිගේ නැක්කට තමුන්ගේ තුවාලේ නිසා කොහටවත් පාවෙලා යන්න බෑනේ. දැන් ඔයාට ඔතනින් එළියට එන්න පුළුවන්. පූම ගියා. ඇත්තටම ගියාද? එන්න මාත් එක්ක යන්. ඉක්මන් කරන්න. පූමට සැකේතුනොත් එහෙම එයා ආපහු එන්න පුළුවන්. මන් නිසා හැමෝටම කරදරයි නේද? ඔයාගේ නෝන නිසා තමයි ඔයාද බේරුනේ. අත තුවාලුනාට මේ හම්බාව හරිම වේගෙන් යනවානේ. මොනවා? එයා පාවෙලා ගියානේ. ඒ කියන්නේ මෙයාට තුවාලයක් වෙලා නැහැ. මේ ඉන්නේ වෙන හම්බාවෙක්. එයාලා එකතු වෙලා මාව රැවට්ටුවා. එයා පැනලා ගිහිල්ලා. බේරිලා පැනගත්තට වැඩි ඈතකට යන්න තරම් වෙලාවක් ලැබුණේ නැහැ. මට ළමයාගේ ඉවත් දැනෙනවා. ඒ කියන්නේ දෙන්නම ඉන්නව ඇත්තේ එකම තැන. හොඳයිද? මට බය හිතෙනවා යකාරී. ඇත්තටම මේ වැඩේ හරියයිද? කියපු විදියටම කරොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැක් වුණොත් මම ඔයාව ආරක්ෂා කරන්නම්. ඔන්නේ ආ එනවා. ඒ පූමා මම මෙතන. මේ වතාවේ පැන ගන්න ලැබෙන්නේ නැහැ. මොකද කරන්නේ? මේ බලන්න. ඔයාට මාව අල්ලන්න බෑ. දැන් ඔය සෙල්ලම හොඳටම ඇත්ත. මම මේ මාව අල්ලන්න බෑ පූමා. කොහොමද ඔච්චර ඉක්මනට ඔතනට නැග්ගේ? අපි බල්ලකන්නේ හිතුවට ඒක කවදාවත් කරන්න වෙන්නේ. ඔයා එච්චර දක්ෂෙක් නෙවෙයි. දැන්වත් ඔය කරන්න හදන වැඩේ අතෑරලා දාලා යන්න. එහෙම නැත්නම් වාටත් කරදරයක් වෙයි. මේ කැලෑවේ ඉන්න සත්තු එකිනෙකාව ආරක්ෂා කරනවනේ. සමා වෙන්න. මම ආපහු මගේ පළාතට යනවා. ආයෙනම් කවදාවත් මේ පළාතට එන්නේ නැහැ.
ඔයාගේ සැලැස්ම හරි ගියා යකාරි. ඒ වගේම මේක හරිම විනෝදයි. ඔයත් වැඩේ හරියටම කළා. ඉලක්කෙටම ගැහුවා. ඔයත් හරිම නිර්භීතයි. තාමත් ඉඳනවද? මට ඔයාගෙන අඩම්බරයි. මට දැන් කිසිම අමාරුවක් නැහැ. ඔන්න සේරම ගෙනාවා. මේ සීත කාලේ කෑමෙන් අඩුවක් වෙන්නේ නැහැ. ස්තුතියි යකාරි. දැන් නම් මගේ අතත් හොඳයි වගේ. මට ඉක්මනින්ම මගේ වැඩ තනියෙන් කරගන්න පුළුවන් වේවි. මොනවා කරත් කල්පනාවෙන් කරන්න. මගේ වැඩේ නම් ඉවරයි. ඕනේ හැමදාම හොයාගත්තා. හරි එහෙනම් ඉස්සෙල්ලම ගමට යන කෙනා දිනු. ඒයි ඔයා කලින්ම දිව්වනේ. තරගෙට යකාරි වගේ යාළුවෙක් ඉන්න කප්පේ වාසනාවක්. ඒ වගේම මගේ වාසනාවට තමයි ඔයා වගේ කෙනෙක් මට ලැබුණේ. දේදුනෝ හයි මොකද උනේ? සෝනෙක් මගේ කුඩාරමට විල මේ සුදු පාට ගල් ලෙව කෑවා. ඔය අතන තියෙන්නේ බුදුම වැඩක් නේ. ඇයි එහෙම කරන්නේ? අනේ මන්ද මම ගොඩක් බය වුණා. බය වෙන්න එපා. එයා යන එකක් නෑ. මම මේක තියාගන්නද? හරි තියාගන්න. මම නායකතුමාගෙන් අහන්නම් ගෝන්නු වෙයි මේවා ලෙව කන්න කියලා. මොකක්ද? මේක කඳු කරලුණු කැටයක්. ගෝන්නුන්ගේ වර්ධනයට මේක අවශ්‍ය වෙනවා. එතකොට ලුණු කෑම වලින් ලැබෙන්නේ නැද්ද? එයාලා කන පැලෑටි වලින් ටිකක් ලැබෙනවා. ඒත් ඒව මදි. ඒකයි ලුණු හොයාගෙන ගමට ආවේ. මේකයි ප්‍රශ්නේ. ගෝන්නුන්ගෙන් අපේ කඳවුරට හානි සිද්ධ වෙන්න පුළුවන්. හෙට බන්ධනයක්කාරීව සූදානම් කරනවා. ඒක ප්‍රශ්නයක්. ඉක්මන් කරන්න පුංචි ගෝනියා. අපි ආයෙත් මේ ගැන කියන්න ඕනේ. අඩිපාර තියෙන්නේ ගඟ පැත්තට. මෙතනින් අඩිපාර දෙකට බෙදිලා. එයාලා තාම මේ ළඟම ඇති. මම එක දෙයක් කරලා බලනවා. මම හිතනවා එයාලා මෙතෙන්ට එයි කියලා. ඒ සුදු ඇස්. මොනවද එයා කරන්නේ? ඔයාගේ සැලැස්ම අවුල් වුණා නේද? සුදු ඇස් ඕක තියලා යන්න. සුදු ඇස් ඕක මට ආපහු දෙන්න. මම ගෝන්නු හොයා ගන්න ඕනේ. මේ ගල්කට ගෝන්නු හොයාගන්න? මේකට තමයි ගෝන්නුවර ගල්කට ළඟට ඉන්නේ. ඒක ලුණු කැටයක්. එයාලේවට හරි කැමති. කට වහගෙන ඉන්න. ඇයි කැමති? හරි. එයාලා නිකන් මාත් මෙතන ඉන්නද? හොඳයි ඉන්න. හැබැයි සද්ද කරන්න බෑ. ගෝන්නුන්ට මං හරි කැමති. එයාලගේ ඔළුවේ තියෙන අතු හරි ලස්සනයි. කට වහන් ඉන්න සුදු ඇස්. සද්ද කරොත් ගෝන්නු වෙන එකක් නෑ. බලන්න. කොහොමද? බය වෙන්න එපා. මගේ නම යකාරි. යකාරි සතුත් එක්ක යාළුයි. සතුත් එක්ක කතා කරන්නත් පුළුවන්. අඳුර ගැනීම සතුටක්. මට කියනවද ඔයාලගේ රංචුවයි ඊයරේ අපේ ගමට ආවේ කියලා? අපිට ලුණු ඕනේ. ඒත් මේ පළාතෙන් අපිට ලුණු හොයාගන්න අමාරුයි. දෙකද යකාරි? මම මේ අත උඩටම නැට්ටා. ලුණු හොයාගන්න මම උදව් කරන්නම්. හැබැයි ගමට එන්න එපා. දඩයක්කාරයෝ ලෑස්තිලා ඉන්නේ. කාරෝ ඉන්නවද? බොහොම ස්තුතියි යකාරි. මම අනිත් අයටත් මේක කියන්නම්. මෙන්න දේගුණු මේක ඔයාම තියාගන්න. ඒක මට ලොකු උදව්වක් වුණා. මේ වගේ කඳු කරලුණු තියෙන තැනක් දන්නවද? ලුණු ගුහාවක් තියෙනවා. ඒක තියෙන්නේ කඳු කරේ. ඒත් දැන් ඒ ගුහාකට ඇහිරිලායි තියෙන්නේ. ඒක තමයි එහෙනම් ගෝන්නු අපේ ගමට එන්නේ. දඩයක්කාරයෙක් මට කිව්වා උතුරු කඳු කරේ පාමුලත් ඒ වගේම ලුණු තියෙන ගුහාවක් තියෙනවා කියලා. ඒක තියෙන තැන හරියටම කියනවද? මං කියන්නම්. ඔයා දැක්කද අරක? ඒක තමයි ලුණු ගුහාව. ඔයා මෙතන ඉන්න මං ඉක්මනට එන්නම්. හොඳ කල්පනාවෙන් යන්න යකාරි.
යකාරි ප්‍රශ්නයක් නෑ නේද? අතකරුත් එහෙම හැරෙන්න පුළුවන්. දැනට මම ටිකක් අරගෙන යනවා. බය වෙලා දුවගෙන ආවේ? ඇතුලේ වලහෙක් ඉන්නවා. වලහ දිගටම මේ ගුහාවෙන් අතර වුණොත් නම් ගෝන්නුන්ට මේ ගුහාවෙන් ලුණු කන්න බැරි වෙනවා. එතකොට යාලා ආපහු අපේ ගමට එන්න ගනි. එහෙම කියලා වලහ වෙලවන්නත් බෑනේ. මේ යාගේ ගෙදරනේ. වෙන තැනකට යන්න වලහව කැමති කරගන්න ඕනේ. මට අදහසක් ආවා. මේ වැඩේ හරියයිද යකාරි? ඕනම් වලහෙක් මාරු ගන්න කැමති. අනේ පරිස්සමෙන් යකාරි. එයා කාලේ ඉවර වෙනකන් ඉඳලා කතා කරනවා. එතකොට එයා සතුටින් ඉන්නේ. දැක්කද වෙච්ච දේ? එයාර මාළුවව කන්න තව එක අඩියක් ඉස්සරහට තිබ්බේ නෑනේ. අපේ අවාසනාවට හම්බෙලා තියෙන මේ කැලෑවින්න කම්මැලිම වලහ. එයාට කසර ලෙඩකුත් තියෙනවා. ඒක හරි. එයා දිගටම ඇඟ කසනවා. මම ගිහින් එයාට කතා කරන්නම්. එයාට තරහ යන්න පුළුවන්. දැන් ඔයාව අවදි කරන්න හැටි. එයාගේ ළඟට යන්න නැතුව. පුදුම කම්මැලියෙක්නේ. මෙච්චර කරලත් නැගිටින්නේ නැහැ. නැගිටින්නවලා. දැන් ඇති නිදාගත්තා. තව ටිකක් නිදා ගන්න දෙන්නකෝ. නැගිටින්නකෝ. මට ටිකක් කතා කරන්න. සුදුස් මං කිව්වනේ මෙයාලා මෙතන ඇති කියලා. ඇයි දැම්මම ආවේ? යකාරි තාම ගුහාව ඇතුලේ ඉන්න වලහ එක්ක කතා කරනවා. මේකට වලහෙක් ඉන්නවද? යකාරි හදන්නේ වලහව මෙහෙන් වෙන තැනකට යවන්න. හරි මං යකාරිට උදව් කරනවා. ඔහොම නවතින්න. යකාරිට ඒ වැඩේ කරන්න පුළුවන් වේද? අපිට කොහොම හරි ලුණු ඕනමයි. එයා කොහොම හරි කරයි. පුදුම සනීපයක් දැනෙන්නේ. මට ඔතන කසා ගන්න බැරුව හිටියේ. කසන්න. නෑ ඔය ඇති. මං කියන දේ අහන්න. මගේ නම යකාරි. මොනවා? මිනිස් පැටියෙක් නේද? කොහොමද කියනවා අපේ භාෂාව කතා කරන්න ඔයා දැනගත්තේ? ඒක මට ලැබුණු තෑග්ගක්. ඔයා කැමතිද ගෝන්නු වෙනුවෙන් උදව්වක් කරන්න? ගෝනුන්ට උදව්වක් කරන්න? යකාරි! පයින් එපා මං එනවා! සුදුස්, ඔයා මොකටද මෙහෙට ආවේ? මං ඉතින් ආවට උදව් කරන්නනේ. අපිට කරදර නොකර මෙතන යනවා. අඳුරගත්තට සන්තෝෂයි යකාරි. දැන් ඔයා යන්න. අපරාධ නිදා ගන්න වෙලාව නාස්ති කරන්නේ. මේ අහන්න. ඕන්නුන්ට මේ ලුණු ගුහාව ඕනෙමයි. ඔයා වෙන ගුහාවකට යන්න. ඔබ වෙන ගුහාවකට යන්න. මේකත් ඔයාගත්තේ බොහොම අමාරු වෙන්නේ. සෑහෙන්න මහන්සි වුණා. අනික මෙතන හොඳයි. මේ ගුහාව ඇතුලෙන් 아무තු ගඳක් එනවනේ. එයාට එන්නේ නැද්ද? ඇත්තටම තනි. බලන්නකෝනේ මේක පිටින් දූවිලි. කොහොමද මේකේ ඉන්නේ? තනක් හොයාගන්න අමාරුයි. ඒත් ගෝන්නුන්ටත් වෙන තැනක් නෑනේ. මේ පැත්තටම තියෙන්නේ මේ ලුණු ගුහාව. කතන්දර ඇති. දැන් ඉතින් මම සම්බන්ධව මෙයා හැරෙන්නේ කොහොමද කියලා. අනේ තාමත් ආවේ නැත්තේ. අනේ කම්මැලි වලහ දන්නේ එක කසකස නිදා ගන්න විතරයි. යකාරි මොකද උනේ? ස්තුතියි යකාරි. ඒත් ඔය ලුණු ටික නම් අපේ මුළු රංචුවටම මදි වෙයි. ඒත් වලහ එතනින් යන්න කැමති නෑනේ. දැන් එයා ආපහු නිදි. ඇයි මොකද උනේ? මට තේරෙන්නේ. හැබැයි ඇඟම කසනවා. අර වලහ වගේමයි. ඔයා හරි.
දැම්මට තේරෙනවා ඇයි වල හැමතිස්සෙම ඇඟ කසන්නේ කියලා. ඒකට හේතුව මේ ලුණු. කම්මැලි තදිය නැගිටිනවා. නැගිටින්න. ඔයාගේ ඇඟ කසන හේතුව හොයාගත්තා. මත්තාවද යකාරි මට කරදර කරන්න නැතුව යන්න. මේ ලුණු වල කුඩු නිසා හැම වේලෙනවා. එතකොට ඇඟ කසන්න ගන්නවා. ඇත්තට ඔව්වනේ සුදු ඇසේක කියලා දෙයි. ඇත්තට මේක තනේ හේතුව පුදුම වැඩක් නේ. එතකොට ලුණු නිසාද මගේ ඇඟ කසන්න ගන්නෙ? ඒ නිසා ඔයා මෙතනින් යන්නම ඕනේ. ඇවිදින එක හරිම අමාරුයිනේ. අනික ගුහාවක් හොයාගන්න එකත් අමාරුයි. අනික කොහෙ කියලා යන්නද? මම දන්නවා ලස්සන තැනක තියෙන ගුහාවක්. මට නම් බැරි වෙයි. ඒ හරිය මාළු අල්ලගන්න පුළුවන් වෙයිද? ගුහාව ඉස්සරහින්මයි ගඟ ගලාගෙන යන්නේ. පොඩ්ඩක් අත දික් කරපු ගමන් මාළු. මේක නම් ඉවස ගන්න බෑ. හොඳයි අපි යන්. හැබැයි මට නිදිමත හැදෙන්න කලින් යන්න ඕනේ. සේරම හරි පුංචි පෝනියා. මලහ කැමති වුණා මෙතනින් යන්න. ඒක නම් ගොඩක් හොඳ ආරංචියක්. එයා මේකට කැමති කරගත්තේ මම. මොකද අනේ මෙතන නිදා ගන්න බෑ. අපිට තව ගොඩක් දුර යන්න තියෙනවා. ඒයි එන්න. ඉතින් කොහොමද තැන? ස්තුතියි යකාරි. මේක මටම ගැලපෙන තැනක්. හරි. මෙතන හොඳට නිින්ද යනවාද කියලා බලමුකෝ. දැන් ඔයාලට ලුණු ගුහාවට යන්න පුළුවන්. එහෙනම් අදින් පස්සේ මේ ගුහාව අයිති ඔයාලට. යකාරි අපේ රංචුවම වෙනුවෙන් මම ඔයාලට ස්තුති කරනවා. ඔයාලා හොම බලන්නේ. මටත් ලස්සන අන්තර්ගතයක් ඕනේ.